අපිමානවත් සාන්ත ජෝසපාස් විද්‍යාලයේ 2026 නිවාසාන්තර ක්‍රීඩා උළෙල මේ වන විට ඉතාම අති උත්කර්ෂවත් අන්දමින් උණුසුම් ලෙස ආරම්භ වී තිබෙනවා. ගියවර වගේම මේ වරත් ඇන්ට නිවාසයේ බාර ආචාර්යවරයා විදිහට නිවාසයේ සූදානම් ඉතාම හොඳ මට්ටමක පවතිනවා. ක්‍රීඩා නායකයා ඇතුළු ක්‍රීඩා කරන දරුවන්ගේ වගේම නිවාසයේ අනිකුත් ගුරු මහත්මීන්ගේ දායකත්වයෙන් කැපවීම ඉතාම හොඳින් අපේ නිවාසයේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා දී තිබෙනවා. අනිවාර්යයෙන්ම මේ වරත් 2026 නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණය බලාපොරොත්තුෙන් තීරණාත්මක සටනක මේ වන විට අපි ලියලී සිටිනවා. හැමෝටම සුබ පතනවා. ජයග්‍රහණය සමග හත්වැල් බැඳ ගන්නට අප සමාග එකතු වන විදිහට ආරාධනා කරමින් ස්තුතියි ඔබ සියලු දෙනාට. 2026 වර්ෂයේ සාන්ත ජෝසපාස් විද්‍යාලයේ නිවාසාන්තර මල්ල ක්‍රීඩා උත්සවය මේ වන විට ආරම්භ වෙලා තියෙනවා. අපි නිවාසයක් විදිහට පාසලේ ගුරු මහත්මීන්ගේ සහ දරුවන්ගේ එකමුතුකමින් මෙවරත් අපි ඉතාමත් සූදානමකින් මේ වැඩ කටයුතු කරගෙන යනවා. පහුගිය වසරේත් අපි ජයග්‍රහණය කරුවා. ඉතින් මේ අවුරුද්දේදී අනිත් නිවාසවලට අපි ලොකු අභියෝගයක් එල්ල කරමින් අපි සූදානමකින් සිටිනවා තරගයේ ජයග්‍රහණය කිරීමට. ඉතින් ප්‍රදේශ වාසී සියලු දෙනාටත් විද්‍යාලයේ ආර්ථික ප්‍රජාවටත් සියලු දෙනාටම දෙමව්පියන්ටත් මම මේ මොහොතේදී පෙබරවාරි මාස 14 වෙනි දින මෙම කටයුත්ත සඳහා සහයෝගය දක්වමින් පැමිණීමට ඔබ සියලු දෙනාටම ගෞරවයෙන් ආරාධනා කරනවා. 2026 වෙන්නප්පුව සාන්ත ජෝසපාස් විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ සංවිධාන කටයුතු මේ දිනවල ලහිලහියේ සූදානම් වෙමින් පවතිනවා. පීඨ නිවාසයේ නිවාසභාර ආචාර්යවරයා විදිහට මේ වර්ෂයේදී මා වැඩ කටයුතු කරනවා. මෙය මගේ ජෝසපාස් විද්‍යාලීය පළමු නිවාසාන්තර ක්‍රීඩා උත්සව අත්දැකීම. ඉතින් මේ වන විටත් පීඨ නිවාසය ජයග්‍රාහී ආරම්භයක් කරගෙන අංක 1 පසුවෙනවා. 2026 පෙබරවාරි 14 වන දින පැවැතෙන අවසාන මහා උත්සවයේ උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කරමින් පවතිනවා. එය නැරඹීම සඳහා ඔබ සියලු දෙනාට ආරාධනය කර සිටිනවා. සාන්ත ජෝසපාස් විද්‍යාලයේ 2026 නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදී ලුයිස් නිවාසයේ මාරව කටයුතු කරන්නේ මමයි. මේ වන විටත් තරග කටයුතු ආරම්භ වී ඇති අතර නිවාස 4ම අතර දැවැන්ත සටනක් පැවැත්වෙනවා. ඉතින් අපේ අවසාන මහා තරගය පැවැත්වෙන්නේ පෙබරවාරි 14 වෙනි දිනයි. ඉතින් අපි ආරාධනා කරනවා දෙමාපියන්ට සහ ප්‍රදේශවාසී ජනතාවට එන්න අපේ දරුවන්ගේ හැකියාව දක්ෂ කරන්න ආරම්භන්න දරුවන්ව දිරිමත් කරන්න අපිත් එක්ක එදාට එකතු වෙන්න කියලා.